ගමවල තියෙනවා පොලොස් තියෙනවා. කොමගේ? රුපියල් 1000 2 3 4 සුපිරිනේ සරයි හැබැයි ටිකක් නේ බත් එක කද්දි හරිය සුබ දවසක් හැමෝටම අද අපි හදනවා රුපියල් 1000කින් කෑම වේලක් 5 දිනෙට හරියන්න අපි බලමු හදා ගන්න පුළුවන් වේද කියලා අඹ මාළු වෙනවා පොලොස් හදනවා මාළු වෙනවා බත් වෙනවා ඒ තුන විතරයි අපි හදන්නේ මෙයා තමයි හදන්නේ subscribe කරන්න like කරන්න ආයෙ මොනවද share කරන්න මෙන්න අඹ මාළුවක් හදන්න අඹ තියෙනවා පාත ඉඳන්ම අඹ පාත ඉඳන්ම තියෙනවා අඹ හදනවා ආයෙ නගින්න එපා අඹ කඩනවා පොලොස් මැල්ල මොකුත් අපි හදන්න යන්නේ පොලොස් පිළිය කඩා ගමු පාත ඉඳන්ම පොලොස් තියෙනවා මේක කඩා ගමු මෙන්න මෙයාත් ඇවිල්ලා ඉන්නවා යන්න යා කොල්ල ගෑවේ ඈ ආගෙම එන්නේ වලට ගියේ රුපියල් 540යි මාළු 500කට මාළු ටික දාගන්න මාළු අපි මිරිසට හදන්න යන්නේ රුපියල් 1000කින් 6 දිනක් කනවද කොහොම හලන්න මල්ලරන් එක එක ඕනේ ඔහොම හලන්න මල්ලරන් හලන්න ඔහොම මල්ල හලන්න කොහොමද ආනේ මල්ල දාන්න ගිනි තියන්න පොතේ තියු හොදන්න බලන්න අතේ කටවන්න ගන්න නැතුව හොදන්න මෙහෙම අලු මිනා රතු පාටේ කුක්කඩන් කුඩු චුට්ටක් දානවා ඔන්න මාළුවකට මිරිස් කුඩු ටිකක් දා ගන්නවා සීසන් කරගන්න කලින් අපි මාළු හදන්නේ මෙහෙමයි දාන්න මොනවාද ඒ 3 5 දාගන්නවා දාන්න අමු 3 5 කුඩු අන්න 3 5 කුඩු ඒකෙන් ටිකක් දා ගන්නවා ගම්බිරිස් කුඩු සාකිය දාගන්න ඇති වැඩි දාන්න ගම්බිස් කුඩු සැරහින්ද දැන් ඔන්න අරයට අනන්න බැරි නිසා අත දැවිල්ලල්ලා ඒකින්ද මම අනනවා මාළු සීසන් කරගන්න මිරිස් කුඩු පොඩ්ඩක් මදි දාලා තියෙනවා ඒකින්ද මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්න මිරිස් කුඩු චුට්ටක් මේකට ලුණු ටිකකුත් දාගන්න ඕන ලුණු ටිකකුත් අපි දැන් ගෙනා ලුණු ටිකකුත් දාගමු හරි දාන්න පොල් ටික ඔන්න දාපු ඉඟුරු ටික දැන් බැදීගෙන එන්නේ ඒ ගමන්ම දාමු සුදු ලුණු ටික ගන්න සුදු ලුණු ටික
මෙයාට තමයි අද දීලා තින්නේ උයන්ට ඔක්කොම. අද කියන්නේ හැමදාම ගන්න ඔක්කොම ටික ගන්න. දාන්න. සුදු ලුණු ටිකක් දාන්න. සුදු ලුණු. අන්න හරි. ඊට පස්සේ දාන්නේ බී ලුණු ටික. බී ලුණු? ඔව්. මේවද? මොනවාද? බී ලුණු. දාන්න. ඇති බී ලුණු ඇති දාන්න. ඇති දාන්න. දානකොට ලං කරලා දාන්න ඇඟට තෙල් ලියයි නැත්තම් ඈ. අනේ මගේ තෙයිදන්න. ඔව් රම්පේ කරපින්ද ටික දාන්න. මයා? ඔව්. දාන්න ඔක්කොම ටික. ගන්න ඔක්කොම ටික. කරවල. යා. රම්පේ කරපින්ද ටික දැම්මා. ආයේ ඊට පස්සේ තියෙනවා කුරුඳු පොතු ටික දාන්න. හරි. හැන්දෙන් කලවම් කරන්න ඔයද? අර කමන්න කලවම් කරන්න හැන්දෙන්. ඔව් ඉතල කලවම් කරගන්න. මාළු එක දාන්නම්. දාගන්න. දැන් ඕක හොදලා ඕකට වතුර ටිකක් කරන් ඒකත් දාගමු ඈ. වැඩි එමීට. නැත්තම් මාළු කුඩු වෙනවා. එමීට එහෙම නෙවෙයි. කො අපි වතුර ටිකක් දාලා බලමු ඊට පස්සේ ඈ. දාන්න වතුර ටික දාන්න. කලලා. හරි ඔන්න වතුර දාලා තියෙන්නේ. දැන් අපි මේක හොඳට සම්බගෙන දැන් මේක හොඳට තඹ ගමු. හරි. ගොරකා. ඔන්න දැන් අපි මේ අඹ කපා ගන්නට යන්නේ. අඹ එච්චර පැහිලා නැහැ. බයයි. මොකද කැපිලා යනවා පළුවක්. හොඳ පරිස්සමෙන් කපන්න ඕන අඹ කපද්දී. අඹ මාළුවයි පොලොස් මැල්ලුමයි මාළු මිටිස් හොද්දයි කොහොමද කටට කෙලවුණා මතක් වෙනකොට නේ. ඔන්න මාළුවෙක් ඉදීගෙන එන්නේ දැන්. දැන් ලුණු බලනවා. ලුණු නැති. රසට තියනවද? කොහමද චුට්ටක් දාන්න බලන්න. ලුණු නැති. සුපිරිනේ. සරයි හැබැයි ටිකක් නේ. බත් එක කද්දී හරිය. ඔන්න දැන් මාළුවක හරි. මාළුවක බාගන්න. ඔන්න දැන් මාළුවක බාගන්න යන්නේ. දැන් නම් ඇති. ගානට පැන්දිලා තියෙන්නේ. මාළුවක බාගන්න. මාළු හදන්න යන්නේ. අඹ. සුදු ලුණු. සුදු ලුණු. ඔහම බී ලුණු ටිකක් දාන්න. කලවම් කරන්න.
ඔක්කොම ටික ඔක්කොම ටික දාන්න. ඔක්කොම ටික අපි හදමු. ඔන්න අඹ එක අපි දැන් දාලා තියෙන්නේ. යාළුවනේ ඔන්න අඹ එක දාලා තියෙන්නේ. දැන් අඹ එක ඉදෙනවා. තාම පැය භාගයකින් විතර අපි ඒක හදලා ඉවර කරගමු ඈ. ඊට පස්සේ අපි හඳුන් නැත්තම් වීඩියෝ එක දිග වෙනවා. අපි අඹ වහන්නේ කෙහෙල් කොලින්. කෙහෙල් කොලින් තමයි අඹ එක වහගන්න ඕනේ. ඔන්න අඹ එක. තමයි සීනි දා ගන්න යන්නේ. දාන්න. සීනි දා ගන්න යන්නේ අඹ මාළුවට. දාන්න ඔක්කොම ටික දාන්න. තව ටිකක් දාන්න. ඔය මදි. ඔන්න අපි දාන යාට තේරෙන්නේ නැහැ සීනි දාන්න. ඔන්න අපි සීනි ටික දා මට ගන්නවා. දාන්නවට ඔන්න දැන් අපේ බාරුසි පොඩි ටිකක් දාන්න යන්නේ. පොලොස් වැඩි. ඔන්න දැන් අපේ ටික දානවා. ඔන්න අප ටික දැම්ම දැන්. අපිට අපි කවල් ගාගමු. හරි. ගමු. ඔන්න පොලොස් ටික දාගන්නවා අපි. දැන් හරි අර කහේ කවල් ගන්නවා. පොලොස් ටික අපි දාගන්නවා. අපි දානවා මිරිස් කුඩු ටිකක්. ඔන්න පොලොස් මෙල්ලුමක් හදන්නේ මෙහෙමයි. ඔන්න බලා ගන්න පොලොස් මෙල්ලුමක් හදන හැටි. මිරිස් කුඩු ටිකක් දැම්මා ඊළඟට කහ කුඩු දානවා. කහ කුඩු ටිකක් දානවා ඊළඟ කහ කුඩු ටිකක් දාගන්නවා. ඔන්න කහ කුඩු ටිකක් දාගත්තා. ඊට පස්සේ අපි ලුණු කුඩු ටිකක් දාගන්නවා. ඔන්න ලුණු කුඩු දාගත්ත චුට්ටක් අපි මදියට පාඩු පස්සේ දාගමු. අපි දැන් මේක හොඳට අනාගමු. අර පොල් කුඩු නෙවෙයි පොලුත් එක්ක හොඳට අනා ගන්න ඕන. දැන් එතකන් අරක පොඩ්ඩක් කවල් ගන්නවා. අපි මේක පොඩ්ඩක් හොඳට අනා ගන්නවා. අනාගෙන ඉවරලා අපි හදාගමු පොලොස් මෙල්ලුම. අපිට ටිකක් දාපත් අර ටික ටෙම්පරාදු කරගන්නවා. බීලෝණු සුදු ලෝණු ඒ ටික ටෙම්පරාදු කරගන්න. රුපියල් 1000 අපි අද 5 දිනක් කන කෑම ගත්තාම මේගොල්ලන්ට අරන් එන්නේ. මොනවද වත්තේ අපිට ගෙවත්තෙන් හොයාගන්න පුළුවන් දේවල් මොනවද? අපි ගෙවත්තෙන් අපි අඹ හොයාගත්තා, පොලොස් හොයාගත්තා. අපි කඩෙන් ගෙනාවේ මාළු විතරයි, හාල් ටික විතරයි කඩෙන් ගත්තේ. ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු ඒ ටික පමණයි. ඔන්න අපි දැන් හදාගෙන යනවා. ගුණවත් රසවත් ආහාර වේලක් රුපියල් 1000කින් අපි මේ විදිහට තමයි අපි හදාගත්තේ. අපි පොලොස් ටික අපි එකතු කරගමු. පොලොස් ටික දාගන්න. ඔන්න පොලොස් ටික අනාගත්තා. ඔන්න දැන් ඔක්කොම ටික දාන්න. ඔක්කොම ටික දාගත්තා පොලොස් ටික. හරි. දැන් අන්තිම මොහොතේ දානවා වතුර චුට්ටක්. චුට්ටක් දාගන්න තැම්බෙන්න මේ අවශ්‍යයි වතුර. ඒකෙන් වතුර චුට්ටක් දාගන්න. ඒකල අපි කෙහෙල් කොලකින් ඕක වහ ගන්නවා. ඔන්න අපි දැන් පොලොස් මාළු වහ ගන්නවා. හරි. කෙහෙල් කොලින් තමයි අපි වහගත්තේ. right. පොලොස් මෙල්ලුම හරි. අපි පොලොස් මෙල්ලුම බා ගන්නවා. දැන් පොලොස් මෙල්ලුම ඔන්න රසට ඇවිල්ලා තියෙන්නේ රස පදමට අපි දැන් බාගමු. දැන් කණ්ඩ තමයි තියෙන්නේ. එහෙනම් දැන් කණ එකකින් අපි දැන් හම්බෙමු. අබෑමුල තියෙනවා. හදාගත්ත පොලොස් මෙල්ලුම තියෙනවා. මාළු තියෙනවා හතු පාටට හදාලා. අපිට මෙතෙන්ට රුපියල් 7-5ක්වත් විඳන් උන්නේ නැහැ. මේකට 7-5ක්වත් විඳන් උන්නේ නැහැ. මෙතෙන් රුපියල් 500ක් ගියා. මෙතෙන් රුපියල් 300ක්. ටූට ඇවිල්ලා මෙතන කෑ ගහනවා. යාට බත් ඕනි. ටූට වෙන්න.
එක උනා අපි ඔයාපු කෑම එක අඹ තියෙනවා අම්මා රමෝල් බත් තියෙනවා එක පොලොස් තියෙනවා කොමගේ රුපියල් 1000 දෙයිද එකයි දෙකයි තුනයි හතරයි පහයි හය හතක් විතර කෑවනේ රුපියල් 10 හත් දිනක් කෑවා හයක් නේ තාත්තා ඉන්නේ එකයි දෙකයි තුනයි කඩේට ගියෝ කන්න බෑ කඩේට ගියෝ මේ කෑම කෑල්ල රුපියල් 500ක් විතර වෙනවා 500 600ක් විතර අනේ මං ගිනා අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක්